කතා කරන කතා නොකරන ජීවීන් හා වස්තුූන් වෙනුවෙන් ස්මතුවන ප්‍රස්තුතය ප්‍රශ්න කිරීමට එන්න. දේවා ටෝක්. අයිබෝවන් දේවා ටෝක්ස් අද කොණ්ඩ කඩාගෙන නාලා ඉන්නේ නාපු නාන ලොකු දශක ගානක් තිස්සේ යන ඛේදවාචක වලින් ඉවර වෙන මිනිස්සුන්ගේ හද කම්පා වෙන ලොමු දැහැගැන්වෙන මාතෘකාවක් මේ රැග් වෙන්න යන්නේ රැග් වෙන්න යන්නේ රැග් එක ඒ තරම් එක එක පැති වලින් රැග් වෙන මිනිස්සු ඉන්නවා මේක රැග් වෙන රැග් කරන රටක් ඒක විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි මේ ජීවිතය ඇතුලේ රැග් වෙන සමාජ වටපිටාවක් ඇතුලේ ජපුරේ දෙන්නේ රැග් එක ගැන කතා කරන්න යනවා ආයිබන් ප්‍රේම අයියේ ආයිබෝන් මල්ලි මම ලොකු ප්‍රශ්න අහන්නේ අයියේ ඔයා ගැන ඔයාගේ මේ මම ඔයාගෙන් කවදාවත් ඇත්තට අහලත් නැහැ මේ රැග් එක කියන එක ගැන බොම් පාට් හෝ රැග් එක හෝ මොකක් හරි ඔය කියන වද බන්ධන හෝ මානසික හෝ කායික මොනවා හරි ඒවා ඔය දැන් අර්ථකථනය වෙන ඒවා ගැන ඔයාගේ කියවීම මොකද්ද කියලා මම අහලම නැහැ මම කැමති එතනින් පටන් ගන්න මේ ඛේදවාචකයට සහ ඊට අදාළ පරිසරයට එන්න කලින් ඔව් මේ දැන් මට අයියේ කියලානේ කියන්නේ ඔව් ජේෂ්ඨ උත්තමයා කියලා කියන්න පුළුවන් මට ඕන ජේෂ්ඨ උත්තමයා උඹ කුණු ප්‍රෙෂා හා හරි හරි ජේෂ්ඨ උත්තමයා මම හා එතකොට අලුතෙන් එන කට්ටිය කුණු ප්‍රෙෂා නිකම් ප්‍රෙෂ් කියන්නේ අලුත්නේ එහෙම අලුත් නෙමෙයි කුණු ප්‍රෙෂා කියලා කියන්නේ ඔව් ඉතින් අලුත් ඒවා කුණු ගතිත් තියෙනව නේද එතකොට ඔව් එතකොට විශේෂ ආටොන්ට කියන්නේ කුණු ආටෝයි කියලා කියන්නේ කුණු ආටෝ හරි ඔව් අපි මම කුණු ආටෙක් හරි ඉතින් මේ රැග් එක ගැන මේ දවස්වල ඇත්තටම ඒක ඛේදවාචකයක් පළවෙනි එක එතන හරියට ඒක පරිශ්‍රණ මේ හරියට ඒවා හොයලා බලලා අදාළ අයට දඬුවම් දිය යුතුයි ශිෂ්‍යෝ නෙමෙයි ඔය අවුරුදු 18ට වැඩි කට්ටිය ඉතාලම බරපතල දඬුවම් දිය යුතුයි මොකද මේ වගේ දේවල් කොහෙන් හරි නවතිනවා හරි කවුරු ශිෂ්‍යයෙක් මියනවා කියන්නේ එක ශිෂ්‍යයෙක් තුවාලපත් වෙනවා කියන එක ඉතාලම මේ ඛේදවාචකයක් ඒ වගේ වෙන්නේ නැහැ ශිෂ්ට සම්පන්න විශේෂයෙන් විශ්වවිද්‍යාලවල තුල ලංකාවේ උගත් ළමයි ඉන්නේ ඒ වගේ තැනක ඔය වගේ දේවල් වෙනවයි කියන එක රටක් විදියට අපි ලැජ්ජා විය යුතුයි හරි එතන ඉන්න ඕන අපි ඊළඟ කාරණේ තමයි මේක අපි ලියා ගන්න ඕන මේ රැගින් එහෙම නැත්නම් මේ නවක වදය කියන වචනේ ඇතුලේ තියෙනවා ගැටලුවක් يعني අපි ගන්න ඒක වදයක් පීඩනයක් හිංසාවක් එහෙම ඒ වගේනේ අපි මේක පැති දෙකක් තියෙනවා ඇත්තටම මම මේ දැන් ওই වචනේ පාවිච්චි කරන්න වෙනවා රැගින් කියන එක නවක වදය කියන එකත් අයින් කරන්න ඕන නම ඕක පස්සේදී නමනීකරණය කියලා එකකුත් ආවා කැම්පස් එකෙන් නේ ඔව් මොකද නම්නීකරණයද ඔව් නමනීකරණය ඒක ඇවිල්ලා මේ පන්සලෙන් මේ අපේ මේ පරිපාලනෙන් දාපු එක ඔව් මොක හරි අපි මෙන්න මේකට අපි නිකන් අපේ කටේ පහසුවට කට හුරු නිසා අපි රැගින් කියන එක කියමු මේ රැගින් එක පැති දෙකක් තියෙනවා එකක් තමයි අපි ඉස්සර වෙලාම හොඳ කතා කරලා ඉන්න රැග්ගේ එක තියෙනවා ඔයාට මතක ඇති දැන් ඒ කාලේ දැන් මේ ඇත්තටම දැන් රැගින් නැහැ කැම්පස් වල එක පැත්තකින් අපිට මතකයි අපේ යුගයේ අපිට රැග් කරපු අපේ සීනියර්ස්ලා සම්බන්ධව ඉතාම සුන්දර හරිම ආදරණීය හරිම ගෞරවනීය මතක සටහන් තියෙනවා පිරිසක් අතරේ ඒ තරමටම තව පිරිසක් අතර සම්බන්ධ ඒගොල්ලෝගේ මතකය හරිම අප්‍රසන්න කීදු කියන්නේ ඒක මහා පිළිකුල් සහගත මතක සටහනුත් තියෙනවා අපිට දැන් මේ මහා සමාජයේදී ඒගොල්ලෝ අහුවෙනවා ඉතින් කොහොම වුණත් මේ දෙපැත්තම අපි බලන්න ඕන දැන් උදාහරණයක් තමයි නිකන් බලන්න ඉස්සර මෙඩිකල් ෆැකල්ටි එකේ ළමයෙක්ගේ අම්මා තාත්තා කෙනෙක් මැරුණොත් මුළු ආර්ට් ෆැකල්ටියේ හැම ඩිපාර්ට්මන්ට් එකකම ළමයි ඒ වගේම කොමර්ස් වල වැලිඩේෂන් බීකොම් ඇකවුන්ට්ස් මේ ඔක්කොම ළමයි හැම ළමයෙක්ම යනවා මේ මලගෙදර නමුත් හැම ඒ වගේ තමයි මුළු කාගේ හරි ශිෂ්‍යයෙක්ගේ මොකක් හරි වුණොත් විශාල ප්‍රමාණයක් ඉන්නවලු ඒ තරමට කට්ටිය අඳුරනවා මේ අහවලාගේ සෙකන්ඩ් බැච් වල තර්ඩ් බැච් වල අඳුරනවා නමුත් දැන් අපිට පේන දෙයක් තමයි විශ්වවිද්‍යාලය ඇතුලේ මෙහෙම ළමයි දැන් ඇවිල්ලා ඇත්තටම ඒගොල්ලෝගේ ගෙට් ටුගෙදර්ස් ගන්න හොටෙල් වල හරි එළියේ ෆන්ක්ෂන් විතරක් තිබුණා මම මේ කියන්නේ ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි දැන් ඉන්නවා අපි හිතමු උදාහරණයක් තමයි කොමර්ස් ඒගොල්ලෝ කරන්නේ ඒකේ ස්ටැට්
අය වෙනමම ස්ටැට් වල කට්ටියක් කුලියාපිටියේ සෙට් එකක් වෙනම ඉන්නවා. කොළඹ වෙනම සෙට් එකක් ඉන්නවා. කොළඹත් නාලන්ද ස්ටැට් වල නාලන්ද වෙනම සෙට් එකක් ඉන්නවා. ඒ වගේ පාසල් විදියට ප්‍රදේශ විදියට පාසල් විදියට කැඩිලා අර ගෝත්‍ර පොදු වෙලා. විශ්වවිද්‍යාල යුනිටි එක දැන් නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ රැග් එක නැති එක. දැන් ඔව්. උදාහරණයක් තමයි ඒ මම දන්නේ නැහැ ආයි රැග් කියනකොටම ඕක ඒ වචනෙන් අයින් කරලා ගමු. අපිට මතකයි හරිම නිර්මාණශීලී හඳුනා ගැනීම තිබුණා අපේ කාලේ. ඔව්. හරි? හරිම ලස් දැන් උදාහරණයක් තමයි මෙහෙම කියනකොට තව කෙනෙකුට කියන්න පුළුවන් මේකේ අනිත් පැත්ත. අනිත් පැත්ත අපි කතා කරමු. හ්ම්. සුන්දර පැති තමයි ළමයින්ගේ යුනිටි එක. හ්ම්. ඒ වගේම තමයි සීනියර්ස්ලගේ තියෙන එක්ස්පීරියන්සස් මේගොල්ලොන්ට ෂෙයා කරන්න තියෙන බ්‍රිජ් එකක් තමයි මේ රැගින් කියලා කියන්නේ. ඔව්. හරි? ඒ වගේම තමයි ගොඩාක් කට්ටිය අඳුර ගන්නවා රට මේ ලංකාව වටේ එක එක පැතිවල ඉන්න කට්ටිය එකතු වෙනවා. ඒගොල්ලොන්ගේ උපසංස්කෘතීන් එකතු වෙනවා. ඔය වගේ ගොඩක්. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙන උපසංස්කෘතීන් මොනවද? මොනවද සමාජ ක්‍රියාකාරකම්? කොහොමද කොයි සෙක්ෂන් වලටද අපි දන්නවා සමහරක් ඔය සෙකන්ඩ් ඉයර් අලුත් වෙන මල්ලිලාට ගයිඩ් කරන්න කොච්චර කරත් ඒගොල්ලෝ බයයි. කොහෙටද යන්න තැනක් දන්නේ ඉන්න තැනක් දන්නේ මොන සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න ඕන කොතෙන්ටද යොමු කරන්න ඒ වගේ අපේ සුපර් සීනියර්ස්ලා අපිට ඒව කරා හරියට. ඔව්. ඉතින් ඒ වගේම තමයි රැග්ගින් එකක් ඇතුලේ ඒ ළමයින්ගේ දක්ෂතාවයන් කුසලතාවයන් ඒව හරියට ඔපනැන් වෙනවා. හරි? ඒ වගේ ටක් ගාලා අල්ල ගන්න බෑ. අපිට මතකයි අපි සෙකන්ඩ් ඉයර්ස්ලා ඉන්න කාලේ අපිට ටක් ගාලා අපිට පුළුවන් වුණා අපිට පල්ලෙහා බැජ් එකේ ළමයින්ගේ අර දක්ෂතාවයන් අඳුරා ගන්න මේ රැගින් හරහා. දැන් උදාහරණයක් තමයි මම රැග් කරලා තියෙන කෙනෙක් ඒ වගේම තමයි රැග් වලට විරුද්ධ වෙලා තියෙනවා. ඒ ගුටි කන්න ගිහලා ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා. මම ඇන්ටි රැග් වෙන්න ගිහිල්ලා. කොටින්ම මම බොගෙක් වුණා. මම ඒ 1993 94 බැජ් එකේ ඔව්. ආර්ට් ෆැකල්ටියේ හිටපු එකම බොගයා තමයි මම. හ්ම් හ්ම් හ්ම්. හරි? හ්ම්. ඒ බොගයා වෙන්න එක හේතු තියෙනවා ඉතින්. අර ඔව්. වගේ සුන්දර පැති තියෙනවා. ඉතාලම හොඳයි. ඇත්තටම උදාහරණයක් තමයි මට තාමත් මතකයි. හරි නිර්මාණශීලී. ඔව්. මට මතකයි අනුරාධපුරයේ හිටිය අයියා කෙනෙක් අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ අයියා කෙනෙක් මට මාත් එක්ක බත් කන්න වාඩි වෙලා බත් ඇටයක මිල කීය. ඔය වගේ. හරි? ඉතින් අර නැවතිලා තියෙන ෆෑන් එකට පිඹිනවා. හ්ම්. අපිව ෆ්‍රිජ් කියන්නේ කට්ටිය එක ගුලියක් වගේ දාලා අඳුර ගන්න කියන ඌ පාඩම් කරනවා. ඔව්. හැබැයි අපිට කතා කරන්න බෑ අඳුර ගන්න ඕන. දැන් මම එදා අඳුරගත්තු 6 දෙනා තාමත් මතකයි. ඔව්. ඒගොල්ලෝ අපි සෙට් එක. ඒ වගේ හරි ෂෝක් තැන් තියෙනවා ඉතින්. ඔව්. ඒක හරිම මිහිරි අමතක නොවන විශ්වවිද්‍යාලයේ සුන්දර මතක සටහන් ගොන්නක් අතරේ මේ රැග් එක තියෙනවා. ඒ රැග් එක නොතිබෙන්නට අද දැන් අපේ බැජ් වල අපේ කාලේ රැගින් තිබුණානේ. හරිද? අපිට කලින් ඊටත් වැඩිය දරුණු රැග් තිබුණා. අපිට ඒකවත් තිබුණා. අපෙන් පස්සේ දැන් මම නම් කියන්නේ දැන් විශ්වවිද්‍යාලවල ඇත්තටම මේ නිර්මාණශීලී රැග් නැහැ. ඔය ඒ ඉතින් කාලේ මැරුන් නැද්ද නැත්තම් මැරිච්ච ඒවා වාර්තා වුනේ නැද්ද? නැත්තම් දැන් රැග් නැති කාලෙද මිනිස්සු මේ කොල්ලෝ කෙල්ලෝ මැරෙන්නේ? නෑ අපිට ගොඩක් කලින් පේරාදෙනිය ඔය මේ ගාල්ල දිස්ත්‍රික්කේ ඔය ඌරගහ කැක්කිරිය පැත්තේ ඔන්නේ එක්කෙනෙක් මැරුණා මේ අංග විකලයි අදටත් එයා ඉන්නවා. පේරාදෙනිය බිල්ඩින් එකකින් පැනලා. හරි ඒක තල්ලු කරයි කියලා කියනවා. මරණයන් වාර්තා දැන් උදාහරණ අපිට අපේ පස්සෙන් බැජ් 2000න් පස්සේ ඇනල මැරුණා. දැන් මේව ඇයි මේක තමයි මේ රැග් එක යොදා ගන්නවා ඉතාම පැහැදිලිව ඒක අපි දන්න දේශපාලන කොහොමත් විශ්වවිද්‍යාලයේ දේශපාලන විය යුතුයි කියන මොකද ඒක පොඩි ළමයි නෙවෙයි ඒගොල්ලෝ තරුණ ළමයි young blood ඒගොල්ලොන්ට දේශපාලනයේ වියුක්තව බෑ දේශපාලනය කළ යුතු විශ්වවිද්‍යාලයක් ඇතුළේ ඒක ප්‍රශ්නයක් මම නම් දකින්නේ නැහැ. නමුත් ඒක වෙච්ච දේ තමයි මෙන්න මේ තරුණ කණ්ඩායම් තමන්ගේ දේශපාලන මතවාදයට නතු කර ගැනීම සඳහා මේ එක එක පක්ෂවලට සම්බන්ධ දේශපාලන කල්ලි කණ්ඩායම් මේ එන අලුත් ළමයිව හරිම සූක්ෂම විදිහට යොදා ගන්න රැගින් පාවිච්චි කරා කියන කාරණය. හරි? ඒක ඊටම උදාහරණයක් ඔච්චර නේ අපි දන්නවා ඒ කාලේ තිබුණා මහා ශිෂ්‍ය සංගමය. හරි? එතකොට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. සමාජවාදී සංගමය. හරිද? ඊට පස්සේ තිබුණා මේ විද්‍යෝදය ශිෂ්‍ය බලමුළුව.
හ්ම්. ඊට අමතරව ඒ කාලේ තිබුණ නිදහස් කවය හරියට හරි. කියලා එක. මම කතා කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඔව්. ඉතින් මේ සමහරක් ඒවා තියෙනවා ඇත්තටම මේ දැන් මේ නිදහස් කවය කියන එක ඇත්තටම මේ නුවර එතකොට කොළඹ කේන්ද්‍රීය පාසල් වල ළමයින්ගේ එකමුතුවක්. ඒගොල්ලොන්ගේ කල් ටික වෙනස්. ඒගොල්ලෝ අඳින්නේ ඇඳෙදෙනි මට මතකයි මං සිද්ධියක් කියන්නම්. හා. අපි දැන් ටිකක් නරක පැත්තට යමු. ඔව්. ඒ කියන්නේ මෙන්න මේ රැගින් එක තීරණය වෙනවා ඒ පුද්ගලයා මත. ඒ රැග් එක කරන පුද්ගලයාගේ මානසික සමාජීය පරිසරය මත තීරණය වෙනවා රැගින් කියන එක. හරියට හරි. ඒ උදාහරණයක් කියමු. දැන් මට මතකයි ඒ කාලේ ඩෙනිම කැන්දම බොගේක් වුණා. හ්ම්. හ්ම්. ජයවර්ධන විශ්වවිද්‍යාලේ. ඔව්. මට ඔයාට මතකද මම බෑග් එකක් දාගෙන ගියා නිල් ඔව් පාට. ඔයා පැත්තෙන් බෑග් එක දායි යනවා. ඔව්. පැත්තෙන් මාව බොගේක් වුණා. හරි? ඒ කියන්නේ මම ප්‍රශ්න කරා කොහොමද ඩෙනිමක් කැන්දම බොගේක් වෙන්නේ? ආ. ඒ කියන්නේ මම බොගේක් කියන්නේ අර පොදු එකට පරිබාහිර එක්කෙනා විරුද්ධවාදියා. හරි? ඉතින් කම්කරුවෝනේ මල්ලි හෙන ඩෙනිම ඉතිහාසයේ යනකොට ඇත්තටම ඔය ගල් ගංගුරු කර්මාන්ත ශාලාවල ගොඩක් කාලයක් අඳින්න පුළුවන් නිසා තමයි ඩෙනිම ඇන්නේ. ඔව්. දැන් අපි පිටිපස්සෙල්ලා යන බෑග් තියෙන්නේ. ආ. ඒ බෑග් දාගෙන ආවයි කියලා උන්ව බොගියෝ වුණා. ඔව්. දැන් අද විද්‍යාල ශිෂ්‍යයන්ට මේ බෑග් එක නැතුවම බෑනේ. බෑනේ. ඉතින් ඒ තමයි අපි සමහරක් ගැටලු දිහා බලන්න ඕන. දැන් අපි මේ දැන් 2025 ඉඳන්නේ බලන්නේ. ආ. ඒක සමහරක් අපි ඕනම ගැටලුවක් දිහා බලනකොට ඒක ලොකු අනතුරක් අපිට ප්‍රශ්නය අඳුරා ගන්න. අපි යම්කිසි ගැටලුවක් එවක ගැටලුවක් බලනොන ඒ කාලයේ සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘතික සාධක හරහා අනුරාධපුරයේ උගේ දිහා බලන ඒ කාලෙත් එක්ක මෙහි ඉඳන් අපි අර්ථකථන දෙද්දි අර පරිස්සම් වෙන්න ඕන අපි. right අපි බැලුවොත් එවක ඔය වගේ දෙනිමක් කන්දම බොගේක් වුණා. එතකොට බෑග්පැක් එකක් දැම්මම දෙනිමක් වුණා මේකක් වුණා. රැග් සීසන් එකේ සපත්තු දැම්මොත් බොගේක් වුණා. චීත්ත ගවුම් ඇඳගෙන නෙවෙයි නම් ආවේ අන්න බොගේක් වුණා. ආ. එතකොට ඔය වගේ රැග් වැඩි වුණා. දැන් මේ රැග් මේව ඇතුලේ තියෙනවා. දැන් උදාහරණයක් බලන්න. ජපුර කැම්පස් එකේ මම මේවට තද්දින් විරුද්ධ වුණා. යකා අම්බ යකා. යකා කියන්නේ කවුද? කළු දැන් අපි මේව කතා කරලා ලස්සන කියලා ගන්න නැහැ කියලා අපි දන්නවනේ. මේ අර පොත් සම්මත රූප ලස්සන කියන එක ඇතුලේ ලස්සනින්ග සුඹ තියෙන සුදු පාට ළමයි තමයි හොඳ. කට කළු දත් ඉස්සරහට කළු අය ඇවිල්ලා යක්කු දත් ඉස්සරහට ඇවිල්ලා තවත් මේ කළු වෙයි නම් අන්න ඒගොල්ලෝ අම්බයා. අම්බයක්. දැන් මෙතන විමර්ශනය බලන්න. ඒ ලක්ෂණ වල තියෙන ඒ වගේම තමයි මට මතකයි මේක මම මේ පෙරේදත්තර මම දැක්කා අපේ අරගලී සිත්තරා සුජිත් රත්නායක කතා කරලා තිබුණා මේ ගැන. උයින්දු කතා කරලා තිබුණා. නිර්මාල් දේවසිරි මේ ගැන රංජිත් කතා කරලා තිබුණා. මේක කීප දෙනෙක්ම කතා කරලා තිබුණා. ඉතාමත්ම සාධනීය පැතිමෙන්ම. දැන් ඒගොල්ලෝ මම දැකපු දෙයක් තමයි මේ විරුද්ධ නෙගටිව් ෆැක්ටර් එක තමයි කතා කරලා තිබුණේ. නමුත් අපි පිළිගන්න ඕන රැග් එක මේ වචනේ අල්ලන්නේ නැතුව මෙන්න මේ අලුත් අය අඳුරා ගැනීමේ ක්‍රමවේදය හරිම සුන්දර තැන් තියෙනවා. ඒක තිබිය යුතුයි. විශ්වවිද්‍යාලවල මට නම වෙනුවෙන් සමා වෙන්න මෙන්න මේ කලින් පරම්පරා සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර්ස් ලගේ මෙන්න මේක එක්ස්පීරියන්ස් හරි මොනවා හරි මේ බ්‍රිජ් එකක් තිබිය යුතුමයි. නැත්තම් හුදකලා වෙනවා ළමයි. ඔයා කියන්නේ කායික හෝ මානසික වද නොදී අනෙත් කාව අලුත් එකාව හඳුනා ගැනීමේ බොහොම සුන්දර ක්‍රමයක් තිබිය යුතුයි කියන එක. නැතුව දැන් වැඩේ තියෙන්නේ බලන්න මෙතන වෙන්නේ මේකට කියන වස්සන වචනයක් තියෙනවා ග්‍රාමීය මේ කර්කශ ඔය දැන් අපි හිතමු දුෂ්කර පළාත් වලින් ඇවිල්ලා බොහොම අමාරුවෙන් පාඩම් කරලා පොළොවත් එක්ක හැප්පිච්ච කිසිම අවධානයකට ලක් නොවිච්ච දහම් තරඟවලට ඉදිරිපත් නොවිච්ච අහුමුළු ගැන්විච්ච ඇත්තටම මේක ළමයින්ගේ වරදක් නෙමෙයි ඒ දෙමව්පියන්ගේ වෙන්න පුළුවන් ඒ මොකක් සාධක නිසානේ මිනිහ නිර්මාණය වෙන්නේ අන්න එවැනි ළමයි ඈත ගම් වලින් ආපු ළමයි ගේ මානසික අන්නේ කුහකකම වෙන්න පුළුවන් lack of ඒ කියන්නේ හිඩසක් වෙන්න පුළුවන් ඒක පිරිමැහෙ එයා දන්නේ නැති වුණාට මෙන්න මේ අලුත් ළමයා මං ලස්සන උදාහරණයක් කියන්නම්. ඔයා මම මේ කියන ළමයා දන්නවා.
මට හිතෙනවා ඔයාලා බැජ් එක ආ. අපිට බැජ් දෙකක් තුනක් හරි පල්ලා මේ ගර්ල් කොලම්බු ෆැමිලි එක මෙයාගේ තාත්තා පොලිසියේ එස්ఐ ලොකු හයි රෑක් පොසිෂන් එක මෙයා රතු පාට කාර් එකකින් ආවේ මෙයාගේ කොණ්ඩේ දිගයි ලස්සනයි. දිග කොණ්ඩයක්. මෙයාගේ පිටිපස්සේ කාර් එකේ පිටිපස්සේ මේ බෝනික්කෝ මල් ටෙඩි බෙයාස්ලා එහෙම තිබුණා. මෙයා තනියම ඉතින් කාර් එක ඩ්‍රයිව් කරගෙන ආවා. මෙන්න අර සෙකන්ඩ් ඉයර් කට්ටිය මට අපි දැම්මා. අපි තර්ඩ් ඉයර් වෙනකොට ෆෝර්ත් ඉයර් වෙනකොට හරි බස්සෝ වගේනේ අර බලාගෙන ඉන්න කට්ටිය. ඉතින් මම මේක ෆුල් ස්ටඩි කරා. ඇත්තටම ඒ ළමයට අසාමාන්‍ය රැග් එකක් දුන්නේ. එයා මම දවසක් අහගෙනත් ඉදියා ෂේප් එකේ ගිහිල්ලා මේ මොකද්ද කියලා මේ දෙබස අහන්න ඕන වෙලා. මට හොඳට මතකයි මේ රැග් එක උනේ මෙයා කිව්වා අපේ තාත්ති තී කියලා කිව්වේ. තාත්ති. මෙන්න මේ තාත්තා දැන් උදාහරණයක් බලන්න මේවා හරි ලස්සනයි ඈ. අක්කා සහ අක්කි අතර වෙනසක් තියෙනවා. තාත්තා සහ තාත්ති අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කොටින් කක්කා සහ කක්කි අතර වෙනසක් තියෙනවා. මෙන්න මේ ඊකාරය ඇතුලේ තියෙනවා අපිට දැන් කක්කයි කක්කි අතර තියෙනවා. කක්ක වගේ නෙමෙයි කක්කි. හරි? ඒ වගේ. තාත්තා වගේ නෙමෙයි තාත්ති. අම්මා නෙමෙයි අම්මි. අම්මි මේක තාත්ති අඩෝ අර මට මතකයි මේ ළමයි මෙයා හිටියේ ඔන්නේ කොහරි දුෂ්කර පැත්තක ළමයි වගේ හිටියා. අරකින් කියවෙන්නේ මේ තාත්තගේ ගෑනු සතා තාත්ති නෙමෙයි. ඒ තාත්තට තියෙන ආදරේ ලංවීම තමයි තාත්ති කියන්නේ නැද්ද? නෑ මෙහෙමයි මේ එයා මල්ලි තාත්තා තාත්ති දැන් කැන්ඩි ගත්තොත් අප්පච්චි. ඒකේ එන්වයරන්මන්ට් එක හැදෙන්නේ. හරි දැන් කොළඹ පරිසරයේ එන්වයරන්මන්ට් එකේ ඇතුලේ ගත්තම ඒගොල්ලෝ තාත්ති කියලා කියන්නේ අපිට මොකෝ තාත්තා බැරනම් තාත්ති කිව්වා. මෙතන අරගොල්ලොන්ට ඒ තියන්න ඊකාරයේ සංකේ සයින් එක ඔළුවට ගියේ මේ ග්‍රාමීය දුගී දුප්පත් කර්කශ පැති වලින් අම්බ කට්ට දහදුකක් විඳලා විශ්වවිද්‍යාලය ආපු මේ ග්‍රාමීය ළමයා මේ මෙයාගේ හීනමානය ඇවිස්සුනා. අරය එන්නේ කාර් එකෙන් අම්මා ඊට මට මතකයි බොල කාර් එකෙන්ද බොල එන්නේ හැපිය කාර් එකෙන් මෙහර නිකම් මේ හරියට මහා වයිකින් ඒ ළමයා කාර් එකෙන් එන එක යා අලුතෙන් කරපු දෙයක් නෙමෙයි. ඒ ගෙදර පෞල් පරිසරය. ඒ යාගේ ආර්ථික මට්ටම ඒ ළමයා මොනෝ කරන්නද තාත්ති කියලා වෙන්නේ නැති පොඩි කාලේ ඉඳන් කියන්නේ නැත්තේ. නමුත් අරයට මොකද වෙන්නේ? අර ග්‍රාමීය කියන මෙන්න මේ වගේ මෙවැනි හීනමාන ගැටලු මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි මේවා ඇතුලේ ලිංගික ඩිසයර්ස් කොහොමද වැඩ කරන්නේ? ඒ වගේ පැති තියෙන දැන් උදාහරණයක් තමයි මතකද ඔයා දන්නේ පයිකින් තේරුවා අපේ. හරි? ඒ වගේ ඒව ඇතුලේ මම ප්‍රශ්න කරා මොකද්ද ඒව ඇතුලේ උදේ පාන්දර එල්ලුවෙන් බාත්රූම් එකේ හොස්ටල් එකේ දිගට යන්න ඕන දත් මැද මැද යන්න ඕන මට මතකයි හරි සමහරක් ඒවායි හරි සුන්දරතන් තිබුණට ඒවා ටිකක් තේරුම් එනකොට කිඳා බහැලා යනකොට තේරෙනවා මේවා හීනමාන ගැටලු. ඔය ඕකට ආසන්නම සිද්ධියක් තමයි මේ මරණයට හේතුවත්. ඒ දරුවවත් නිර්වත් කළා කියලානේ. ඔය කියන විදියට. ඔව් ඒ වගේ ඔව් කියන විදියට අපි දන්නේ අපි තාම දන්නේ නැහැ ඒක පරිශන මට්ටමේ තියෙන නිසා. ඒ නිසා අපි හරි ඩෙෆිනිෂන් එකක් දෙන්න පරක් මේ හදිසි නොවි අපි පොදුවේ මේ සිද්ධිය කතා කරොත් රැගින් වල වැඩි හරියක් තියෙන දැන් උදාහරණයක් තමයි අන්තරේ කාල ජනතා විමුක්ති පෙරමුණට අන්කොන්ෂස්ලි ගන්න අවිඥානිකව ඒගොල්ලෝ කියන්නේ අපි තමයි කියලා අන්තරේ අපේ අදත් එහෙම කියන්නේ අද නම් පෙරටුගාමී තමයි අන්තරේ ආක්‍රමණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පක්ෂවලට කට්ටියගේ ජනමනස හදන සෙල ගැහුවා මතකද? දැන් ඔය රැග් එකෙත් හරි මේ ලස්සන එජෙන්ඩ් එකක් තියෙන්නේ ගිහිපු අලුත සින්දුවා නම්මනම් කියලා හොස්ටල් ඉන්න අයට ෆිසිකල් රැග් දෙනවා. ෆිසිකල් රැග් දීලා ෆිසිකල් රැග් දෙන වෙන කට්ටියක් ඉන්නවා. ගොම්පාට්ට වලට වෙන කට්ටියක් ඉන්නවා. අන්න අන්තිමට රෑ දාඩිය දාලා අණ්ඩවයා සැඳගෙන එක්සර්සයිසස් කරලා ඒක හරි ලස්සන තිබුණා. විජේරාමයන් යෑම පොලේ යනවා ඉබ්බ යනවා. එතකොට කව කටුව ගහනවා. ඒවා දැන් මේ ළමයින්ට කරොත් ඉවරයි ලංකාව පෙරලෙනවා මේ ඕවා. ඒ තරමට ඒව තිබුණා ඒ කාලේ. නමුත් දැන් මේ ඇත්තටම දැන් රැග් නෑ. ඔය මොකක් හරි හුදකලා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තම දැන් මම නම් දකින්නේ නෑ කැම්පස් ඇතුලේ මහා ඒවකට සාපේක්ෂකව රැග් තියෙනවයි කියලා.
හරි. ඉතින් ඒ කාලේ මෙන්න මේ ෆිසිකල් රැග් දීලා දාඩිය දාලා පොඩි කොටු කාමරයක 30ක් විතර ඉඳද්දි ඔන්න ගහනවා තෙල්. හරි. ආදරණීය සහෝදරයා සහෝදරිය ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අපි අද වෙනකොට ශිෂ්‍යයි ඔහොම පටන් ගන්නවා ඉස්මිලගේ ඉඳලා එනවා ඉතින් තෙල් ගහලා මේ ළමයි ඉතින් කට අරගෙන ගම් වලින් ආපු ඇත්තටම මේකට ගොදුරු බවට පත් වෙන්නේ ග්‍රාමීය ශිෂ්‍යයා ආර්ට් ෆැකල්ටි අය. ආ ඒගොල්ලොන්ගේ අර විකල්ප හදාරපු විෂයන් පද්ධතීන් එක්කයි. ඒ කියන්නේ මම දන්නේ වැඩිපුර මාත් කුණුවාටික්නේ. ආ ඉතින් ඔව් මෙන්න මේ වගේ සාධක නිසා අරගොල්ලෝ ගොදුරු බවට පත් වෙනවා. ඊට පස්සේ පිකටින් වලට යනවා. ලිප්ටන් වට්ටාවම යනවා. ඉතින් ඒ වගේ හොඳ සෙට් එකක් අදලා ගන්නවා. ඉතින් මේ තමන්ගේ දේශපාලන පක්ෂයන් ඇතුළට වැඩ කරන්න. දැන් උදාහරණයක් තමයි අපි දැන් වර්තමාන කාලේ බැලුවොත් මේ ඇමතිගොල්ලෝ එදා ශිෂ්‍ය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව මණ්ඩලයක ඇඳුම් කරුවෝ ඔව් ඔව් මහා ශිෂ්‍ය සංගමේ කට්ටිය ඔය හඳුන්නේ දීලා ඔය ඉන්න සෙට් එකම එහෙමයි අපේ කට්ටිය. ඒ අපේ සුපර් සීනියර්ස්ලා. ඒක නමුත් ඇත්ත තත්ත්වය ඒකයි. ඒකට මම දොස් කියන්නේ නැහැ දේශපාලනයකින් වියුක්තව බෑ. හැබැයි මේ හිංසනය කියන එක කරන්න බෑ. ඉතින් හැදිනවා තල්ලු වෙන්න දෙන්න බෑ. ආ මට මතකයි ඉස්සර බිත්තියේ ගහනවා ටවල් එක මෙහෙම ඉන වටේ දාලා ඇරලා තද කරලා අන්තිමට අපි කිව්වේ නැති වුණාම ඉන බිත්තියේ ගහන සීන් තියෙනවා. මට තාම මතකයි මම මේ හොයනවා අපි මට තාම හම්බුනේ දැන් ගොඩාක් අය මට හම්බ වෙනවා. කොළඹ එක දේශපාලන හොයනවද යාරවදී මේවල තැන් හම්බෙන මට ඒ යෝධයා තාම හම්බුන්නේ නැහැ මට. මං ඇත්තටම හෙව්වා එයා ගැන. මොකටේ හොයන්නේ උට ගෙලින්නද මම අපේ සීනි නෑ මෙයා මට එයාගේ මනස ඇයි එයාගේ කොහේ හරි ගැටලුවක් ඒක ඇත්තට රීඩ් ළමා කරන්න ඕන කාලේ. එකක් අයියෝ ඔව් ඒක රීඩ් කරන් දැන් මම දැන් ওই චන්දිල්ලන කට්ටිය ඉන්නවා හ්ම් මට මතකයි මේ හිටිය වෙලා අපේ අයියලා එහෙම මම දැන් හිතන්නේ දැන් චන්දත් ඉල්ලනවා ඒ ඔව් කාලේ මහා උග්‍ර විදියට මේකට බැලින්නම් ඉතින් මේ කාටගත් දිගිලිය ඔය පැටි වල අම්බ කට්ට කාපු ගව ගෙවල් වල බිඳී ගිය පවුල් ඔව් අම්මලා රට හ්ම් ප්‍රසාද ෆැමිලිස් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒවයි පෞල් ප්‍රොඩක්ට් පරිසරයෙන් ආපු එකම තමයි මෙතෙන්ට මේගොල්ලෝ ආවේශ කරන්නේ මේ පාවිච්චි කරන්නේ ඔව් නේද? ඒක නිසා මේ රැගින් වලට බයින කට්ටිය ශිෂ්‍යයන්ට බයිනව නේද මේ චණ්ඩි වගේ. ඔව් එහෙම බැනලා වැඩක් නැහැ. ඉතින් අපි වැඩි හිටියෝ විදිහට මේ දැනුමත් තේරුමත් තියෙන සමාජ දේශපාලන විචාරකයෝ මේ ශිෂ්‍යයන්ට නෙමෙයි බයින්න ඕන. ඔව් හරිනා? හ්ම් එවැනි මිනිස්සු බිහි වෙන සමාජ වටපිටාව දිහා බලන්න ඕනේ ටිකක් ගැඹුරට ගිහිල්ලා. ඒ සමාජ නැත්තම් මේ වටපිටාව ඇවිල්ලා හරි තැනට හදලා ගත්තොත් තමයි මේක ඒ කියන්නේ ඒගොල්ලන් හරි තැනකින් හරි ගර්භාෂයකින් ගන්න ඕන එතකොට මේ ප්‍රශ්න වෙන්නේ නැහැ කියන එක ඔයා කියන්නේ. ඔව් නැතුව මේ ළමයි හිරේ දාන එක අපිටම හිරේ දැම්මයි කියලා එක අතකින් මම මුලින් කියන්නේ දැඩි දඬුවම් දිය යුතුයි කියලා. ඔව් නමුත් ඇත්තටම ඔය දඬුවමට ලක් වෙන අයගේ පෞල් පාරිසරික ඉතිහාස හොයාගෙන ගියාම හ්ම් එක්ක ඒගොල්ලෝගේ ජීවිතේ කොහේ හරි ගැටලු ඇති. එක්ක අම්මා පොඩි කාලේ වෙන මිනිස්සෙක් එක්ක ඉන්නවා ඇස් දෙකෙන් දැකලා ඇති. ඒ වගේ අපි නොදන්න මහා රහස් গুপ্ত ගැටලු ඇතුලේ මානසික බිඳීම් වලට ලක් වෙලා ඇති ළමයා කාලේ. මම මේ කතා කරන්නේ මොන්ටිසෝරිටත් කලින්. ඔව් හරි ඔව් ඔව් එක්කෝ ඒ මුල අම්මලා තාත්තලා ගහ ගන්න නැති ළමයා පොඩි කාලේ. ඔය වගේ අපි නොදන්න පැති මානසික ක්‍රියාවලීන් වල ප්‍රතිඵලනේ ඔය ළමයි කියන්නේ අපි කවුරුත් එහෙමනේ. ඉතින් ඇත්ත. ඒක නිසා මේ ළමයින්ට දැඩි දඬුවම් දීලා මේව කරන නඩුකාරවරු පවා කවුරුත් මේ ළමයින්ට බයින ළමයි පවා බනින මේ විචාරකවරු විදග්ධයෝ බුද්ධිමත්තු නැවතත් තමන්ගේ පැත්තට පොඩි තට්ටුවක් දාගන්න ඕන. එයයිලා තොග කියන්න ඕන මේ සමාජ හුදකලා සිදුවීම් නෙමෙයි මේවා සමාජයේ නිර්මාණය වෙලා තියෙන තමන්ගේ කොටස කෝ කියන එක සම්බන්ධව. ඔව් හැබැයි ඉතින් අයියේ මෙහෙමයි දැන් ඒ වුණට නීතියට කවුරුත් යටයි වෙනම නීතියක් තියෙන්න බෑ. අනිත් එක තමයි ඒ තියෙන තැන හරියට සුද්ධ පවිත්‍ර කරලා තුවාලේ නිට්ටාවට හොඳ කරනකම් මේ මූලික පියවරවල් ගන්න වෙනවා. නැතොත් එහෙම තව ඒවුන් මැරිලා යයි. ওই විදියට. ඔව් නෑ දන් දෙන්න තොත්ත බබ්බුය Taman ලොකු වෙනකොට දැන උගත් වෙනකොට අතීතයේ මෙහෙම ප්‍රශ්න තිබුණා, ගෙවල් වල ප්‍රශ්න තිබුණා, ආර්ථික ප්‍රශ්න තිබුණා. අපි ගමේ තමයි අපිට කන්න තිබුණේ නෑ, අපි කෝස් කෑවේ, පායින් ගියේ, කරන්ට් එක නෑ, කුප්පි ලාම්පුවෙන්. ඔය ඔක්කොම තේරෙන වයසක් වෙනවනේ, ස්වාධීන දැනුමක් වෙන වයසක් වෙනවනේ අවුරුදු 20 ගණන් වෙනකොට 18 19 දී. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ so they have to think about themselves and the history, how they created, how they build up කියන එක ගැන. ඉතින් ඒක නිසා තොත්ත පබ්බුමත් නෙවෙයි අරෙද්ද පැටි දෙක කියන ඕන. ඉතින් දඬුවම දිය යුතුයි අතීතෙන් එන්න ඉස්සෙල්ලා ඊයේ
චූටි දෙයක් මට අහන්න ඕන මම ඒ කාලේ අපි අත්විඳ මේක දැන් ওই චීත්ත ගවුම් ඇඳන් හරි මේ අපි හිතමුකෝ මේ බාට දෙකක් දාගෙන කියලා මේ ස්ලිපර්ස් දාගෙන ඇවිදින එක වෙනුවට ඕකේ තිබුණා නම් මට ඔව්. නිකන් ඒ කාලේ හිතිච්ච එකක් හරි මේ හැමෝම සෙරෙප්පු දාගෙන ඇවිදින එක නෙමෙයි ගමෙන් එන නැති එකාටත් හොඳ ඩෙක් සූස් දෙකක් හොඳ සපත්තු දෙකක් හොඳ ට්‍රේනර්ස් දෙකක් දාලා ඇවිද්දන්න තිබුණා නම් එහෙම හැමෝම සපත්තු දාලා ලස්සනට යනවා අන්න ඒ වගේ එකක් මට නිකන් හිතුණා ඔයාට මොකද එහෙම ඒ ගැන මොකක් හරි අදහසක් තියෙනවද ඔව් නෑ ඕව ඇත්තටම අර මුල් දවස් ටිකේ ඕව ළමයින්ට දේශන දෙනව නේද? ඒ කාලේ නම් අපිට පොඩ්ඩක් ඕව ගැන ටිකක් පොඩ්ඩක් කියන්න හිටිය ටිකක් අනේ අපේ පැණිවල්ලි අපේ ධම්මික ගංගානාත් සර්ලා ගුරුතුමා ඒගොල්ලෝ ඒවා අපිට හොඳට කරා ලස්සනට ඉතින් හරිද ඔය දේවල්. ඒ නිසා අපි ක්‍රමවේදයක් හදාගන්න ඕන ළමයින්ගේ මනසට කොහොමද කතා කරන්නේ. ඔය මේ දැන් ඔය ඉන්ඩිවිජුවල් සිදුවීම් අරගෙන ඇත්තටම ටිකක් එහාට මෙහාට හොලවල කතා කරන්න ඕන. කතා කරනකොට තමයි මතවාද කියන ඒවා කතිකාවන් සමාජයේ හැදෙන්නේ. ඔව් ඔව් දැන් අපිට දැන් අද මට මම දැන් කිව්වා අද මෙහෙම රෙකෝඩින් එකක් තියෙනවා කිව්වම මගේ යෙහෙලියකට මගේ මේවා ගැන අහන අනේ අන්නයි ලංකාවේ මේ ඔය මොකක් හරි සිද්ධියක් වුණාම අල්ල ගන්නවා ඊට පස්සේ සති දෙක කතා කරනවා ඉවත් ඉවරයි නෑ ඒක හැම සිද්ධියම කතා කළ යුතුයි කියන තැන මම ඉන්නේ එහෙමවත් නොකරොත් මේවා නිකන් වැළලිලා යනවනේ නේ ඔව් මගේ මතවාදයන් දියත් කළ යුතුයි ඒවා පෝෂණය කළ යුතුයි ඒවා එහෙම කළ යුතුයි ඒක වගේ රයිට් තව අන්තිමටයි මට පොඩි පුංචි දේවල් ටිකක් අහගන්න තියෙනවා එකක් තමයි දැන් තව එකක් ආවා මේ ආපු පොඩි තූල කාරණා මම මේ කියන්නේ දැන් ඔය මේ සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා අර වැඩේට සම්බන්ධ වුන් ගෙදරට යන්න ඉස්සෙල්ලම හොඳට සලකලා දත් ගලවලා එහෙම යවුවයි කියලා. එකක් ඒ කියන්නේ මේ තව කොටාසයක් මේ ජන සමාජයේ ඉන්න උන් නීතිය අතර අරන් ඒ කියන්නේ සර්ව නීතියට මේ පූජනීය නීතියට ක්‍රියාත්මක වෙන්න නෙමෙයි අර ගමේ තියෙන සරම උස්සලා කෑ ගහන නීතිය ඒ කොටසක් අරගෙන සැලකුවයි කියලා. ඒකත් මම නම් අනුමත කරන්නේ. මේ දැන් බලන්න මේකේ තියෙන භයානකකම පේනවද සමාජ මාධ්‍ය වල මේවා දැන් අපේ ලංකාවේ ඇත්තටම ජනමාධ්‍ය අපි ගත්තොත් දැන් channel තියෙනව නේද රූපවාහිනී channel ලංකාවේ. ඒගොල්ලෝ මේක වග කියන්න ඕන. ඒක දැන් අපි දන්නවා සමහර නිවුස් තියෙනවා බරි නිවුස්. වලලා දැමිය යුතු නිවුස් තියෙනවා ශිෂ්ට සම්පන්න ජනමාධ්‍ය කලාව තුල. අපේ රටේ එහෙම බරි නිවුස් ගැන මුන් එකෙක්වත් දන්නේ නැතුව වට. හරි දැන් උදාහරණයක් මම කියන්නද ඇමරිකාවේ බෝම්බ පිපුරන නේද ටවර් මේ මම මෙහෙ එක බොඩි එකක් පෙන්නුවද කියනවා මට. ඇයි අපේ රටේ කොහොමද බෝම්බයක් පිපුරනා නම් අර ඇඳුන් නැති ගෑනු මිනිස්සුල්ලේ කොච්චර ආසයිද අපි ඔබ බලන්න. ඒ අපේ රටේ හැටි. ඉතින් මේ රටේ මිනිස්සු මේ ළමයාට මෙහෙම කරා කියලා මේවා කියලා දඬුවම් දීපියව මරන් කාපියව ලේට ලේ ඉල්ලන තත්වයට නිර්මාණය කරේ මේ රටේ ජනමාධ්‍ය. සමාජ මාධ්‍ය දාලා ඇතුළේ. හරි දැන් උදාහරණයක් අරගලේ වෙලාවේ කොහොමද අරගලේ අරේ ගහලා ඉවර වෙනකොට මුළු ලංකාවේ අනිත් තැන් වල ගෙවල් ගිනි තිබ්බානේ. පේනවද කොච්චර මේ සමාජ මාධ්‍ය දාලා කොයිතරම් නරක විදියට වැඩ කරනවද? ඒ වගේ හොඳ පැති දෙකක් තියෙනවා ඉතින්. ඒ වගේම තව කට්ටියක් බලාගෙන ඉන්නවා ඒවෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. ප්‍රයෝජන ගන්න ඉන්නවා. දැන් ඒ ළමයි වැරදි කියමු. එහෙම ගහන්නේ කොහොමද? මිනිස්සුන්. එහෙම ගහන්න දෙන්න බෑ මටවත්. ඉතින් ඒක නිසා ඒ වගේ මේ කරුණා කරලා අපේ ජනමාධ්‍ය වගකිය යුතු ජනමාධ්‍ය channel වල උදේට කතා කරන ගිරව් වගේ ඔය ඔක්කොම මේවා ගැන අන්න ඒගොල්ලන්ට විශේෂ ට්‍රේනින් එකක් දෙන්න ඕන. මේ වගේ දේවල් නිවුස් තලු මර මේවා කියලා ගැටලුව අතියට අඳුරා ගන්න නැතුව ඒකෙන් උත්තේජනයට ලක් වෙන මිනිස්සු මේ සිද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් වෙන විදිය ගැන අපිට ඕන තරම් අපේ ලංකාවේ එක්ස්පීරියන්ස් තියෙනවා නේ ඕන තරම් තියෙනවා. ඉතින් මේවා දැනගෙන තේරුම් අරගෙන ජනමාධ්‍ය කලාවේ තියෙන අවම එතික්ස් කමියුනිකේෂන් එතික්ස්වත් මේගොල්ලෝ ෆලෝ කරන්න ඕන. පොලිසිය කරන්න ඕන වැඩේ හාමුදුරුවෝ කරලා හරියන්නේ නැහැ. හරි? පොලිසිය කරන්න ඕන වැඩේ ගම් ත්‍රිවිල් ඩ්‍රයිවර් කරන්න ඕනේ නැහැ. මේ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ මේක ඇත්තටම සමාජ මාධ්‍ය ජාලා තුල සිද්ධ වෙන විශාල මේ අගතීන් මේවා. ඒ කියන්නේ හැම මිනිහෙම වාර්තාකරුවෙක් වෙලා දැන් හැම කෙනෙක්ම චාරිත්‍රිකයෙක් වෙලා හැම කෙනෙක්ම මේ වීඩියෝ කාරයෙක් වෙලා ඒ කියන්නේ විකාර සහගත තත්ත්වයක් ලංකාවේ තියෙන්නේ ඒකයි. ඔව්. මම ස්පොයිල් වෙනවා මේක කොයිලා හරි.
ඔව් කුණු වෙමින් මේකට මේගොල්ලෝ බෙහෙත් දෙන්න ඕන. ආණ්ඩුකරණය කියන්නේ මේ පාර්ලිමේන්තු ගේමල නෙවෙයි රටක් කරනවා කියන්නේ. නැත්තම්. මිනිස්සු හිතන මතන විදිහ වෙනස් කරන එකනේ. ඔව්. මේවා මේ එක ඡන්දදායකයෙක් හැදුවට පුරවැසියෙක් හදලා නෑ. තාම තේරෙන්නේ නෑ. මට විශ්වවිද්‍යාලවලත් ඉතින් පුරවැසියෙක් හදන්නම වෙනවා අයියේ. නැත්තම් එහෙම මේ හරියන්නේ නැහැ. මේ පුනරුත්ථාපනය කරන්න ඕන මට්ටමේ වුණුත් ඉන්න ඕනේ. දැන් ওই විදිහට බලන් ගියාම. මෙහෙමනේ ඔකට බලපානවා අපේ විශ්වවිද්‍යාල දැන් සමාජ විද්‍යා අධ්‍යනාංශ ගමු මොනවද ඒගොල්ලෝ උගන්වන්නේ විෂය එමිල් ඩුර්කයිම් යයොන්න උගන්වනවා ටිකක් ඒ පොඩි දැන් අපි සිග්මන් ෆ්‍රොයිඩ් ගනු මෙයා ඔස්ට්‍රියානු ජාතකයෙක් 1900 මේ ඉපදුනා මෙයාට මේ ටික ලිව්වා මෙයා මැරුණා අර අන්නේ වගේ ඉත්ත පටු දැනුමක් නිසා ඒ විෂයක තියෙන සාරය කොහොමද මේ ළමයිගේ එදිනදා ජීවිතයට චින්තනයට යොදාගන්නේ එහෙම පිළ කොහෙද අපේ විශ්වවිද්‍යාලවල දර්ශනාංශ පස්සේ කවුරුද තියෙන්නේ කවුද ඉන්නේ අඩු ගානේ මේ විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා අධ්‍යනාංශවල සහ දර්ශනීය සහ බෞද්ධ දර්ශනීය වගේ විශ්වවිද්‍යාලවල අපේ ලංකාව ඇතුලේ තියෙන අධ්‍යාපන අංශවල කවුද කියන්නේ දිවිච්ච පොරවල් මේ ලංකාවේ එළියේ ඉන්න ඕන තරම් හරි ඔයාට අපි මම මේ කියන්නේ ඔය සුනිල් ආරියරත්න සර්ලා ඔය ඉන්න අපේ ඔය ඉන්න චුට්ට දෙනා ඔය ඉන්න දෙනා මැරුණට පස්සේ කෝ පැහැදිලිවම කවුද ලංකාවේ අපේ මේ කොළඹ ඉන්න ඔය ඔන්නේ චුට්ට දෙනා අපි මේ ඒ අයත් මේ මෑත කාලේ අය අනේ ඔන්න ඔය ටික දෙනා මැරුණම කෝ අපිට එකෙක් ඉන්නවද අහලා තියෙනවද ජාතික සම්පත් දැනුමක් ඉතින් ඒක නිසා මේ ඔය වගේ විශාල ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙන විෂයන් වල තියෙන සහ ගුරුවරුන්ගේ තියෙන මෙන්න මේ ගැටලු නිසා ඒවයි ප්‍රතිඵල ඔය වෙන මොකක්ද ඉතින් මම හැම පැත්තෙම මේ ඥාන ගවේෂණීය චින්තන විප්ලවය ඇති වෙන්න හැමෝම එකතු වෙන්න ඕන නැතුව මේක කරන්න බෑ ඒකයි නෑ ලංකාවේ පවුල කුණු වෙලා විනාශ ආගමක් නැහැ මේ මාකටිං ගොන් තාර්ක ගොන් මේවා යන්නේ බුදුහාම බෞද්ධ දර්ශනය තියෙනවා කරනවද දන්නවද අපේ රටේ මිනිස්සු නිකන් හිත කල්පනා කරන්නේ එහෙම වුණා නම් අර වගේ වෙනවා දැන් 5 දෙනෙක් මැරලා 400ක් ගන්න ඉස්පිරිතාලේ මේ නෝන ඉතින් ඒ වගේ හැම කෙනෙක්ම පරිහානිය ඒ නිසා විශ්වවිද්‍යාලයෙන් පරම පිවිතුරු මේ සමාජ සිදුවීම් බලාපොරොත්තු වෙන්න බෑ කාටවත් ඒත් අපේ කොට බොහොම පැහැදිලි බොහොම ස්තුතියි අපි මීට වැඩිය ගැඹුරින් තව ඉස්සරහට කතා කරමු මේවා විමර්ශනය යනවා ඒවා මේවත් එක්ක වෙනම මාතෘකාවක් විදිහට ඉස්සරහදී සමහරට කතා කරන්න වේවි මේ ගිනිමත් දාහනේ අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි අයියේ ජය වේවා හරි ජය වේවා අපි අද කතා කළේ මේ රැගිගත් එක්ක ඇති වෙලා තියෙන ඛේද වාචකය මරණයකින් කෙලවර වෙච්ච එක මේ තරුණ ජීවිතයක් ඒක ඇතුළේ තිච්ච යම් නිෂේධනීය කාරණා මේවා සාධනීය ශිෂ්‍ය ව්‍යාපාරයක් සමාජ ව්‍යාපාරයක් සමාජ ප්‍රතිශෝධනයක් සඳහා රැගෙන යන්නත් නම් කොහොමද ක්‍රියාත්මක යුත්තේ සටන් කළ යුත්තේ පෙළගැසිය යුත්තේ කියන එක වහවහ තේරුම්ගෙන ක්‍රියාත්මක විය යුතු පරිසරයක ඉන්නේ. ඒ සඳහා මේ රට නිවැරදි තැනට යාවි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නිකන් යන්නේ ඒකට වැඩ කරන්න. වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් වැඩ පරිසරයක් හැදෙන්න කියලා මහ පොළොවේ අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු කියලා යෝජනා කරනවා. ජය වේවා. දේවා ටොක්ස් තුලින් අපි ආයෙත් හමු වෙමු.